දැහැමි හරි. තරුෂි ඔයා මොකද ඉවරයිද? ඉවරයි ටීචර්. හරි. එහෙනම් ටීචර් අපේ අද පාඩම පටන් ගන්න තමයි හදන්නේ. අපේ අද පාඩම තමයි වාක්‍ය රචනය. වාක්‍ය රචනය කියද්දී රචනාව කියන දේ දරුවනේ අපිට අනිවාර්යයෙන්ම ලියන්න සිද්ධ වෙන ප්‍රශ්නයක් නේද? අපිට මේක ඉහළ පන්ති වලට යනකම්ම තියෙන අනිවාර්ය ප්‍රශ්නයක්. එතකොට අපි මොකක් හෝ ශාස්ත්‍රයක් තෝරගෙන අපිට මාතෘකා කිහිපයක් දෙනවා විභාගෙදී. ඒකෙන් එක මාතෘකාවක් තෝරගෙන අදහස් ලස්සනට පෙළගස්වලා තමයි රචනාව නිර්මාණය කරන්න ඕනේ. එතකොට ටීචර් අද කියලා දෙනවා කොහොමද රචනාවක් නිවැරදිව කරුණු ගොනු කරලා රචනාව ලියන ආකෘතියට අනුව පෙළගස්වන්නේ කොහොමද කියලා. රචනාවක් කියන්නේ අපි නිදහසේ හිතමින් නිර්මාණය කරන එකක් වුණාට අපිට හිතෙන හැම කරුණම අපිට හිතෙන තැන්වලට දාන්න බෑ. රචනාවටත් යම්කිසි ආකෘතියක් තියෙනවා. යම්කිසි හැඩයක් තියෙනවා. පිළිවෙලක් තියෙනවා. ඒ අනුව තමයි ඒ පිළිවෙලට අනුව තමයි රචනාව නිර්මාණය කරන්න ඕනේ. හරි. ඉස්සෙල්ලා අපි රචනාව කියන්නේ මොකද්ද? රචනාවක මොකද්ද මේ ආකෘතිය කියන්නේ කියන මුල් කොටස් ටික ගැන අවබෝධයක් ලබාගෙන ඉමු. තරුවක් දාලා මෙන්න මෙහෙම ලියමු අපි. වාක්‍ය රචනය කියලා මාතෘකාව ලියනවා. පළවෙනි තරුව. රචනය යනු යමක් රටාවකට අනුව රචනය යනු යමක් රටාවකට අනුව ලියා ඉදිරිපත් කිරීමයි. ඊළඟ තරුව අපි මෙහෙම ලියනවා. වාක්‍ය රචනයක කරුණු ඉදිරිපත් කළ යුත්තේ ක්‍රමවත් පිළිවෙලකටය. ටීචර් කිව්වා වාක්‍ය රචනයක් අපිට හිතෙන විදිහට ලියන්න බෑ. අපි කිසියම් පිළිවෙලකට තමයි කරුණු ගොනු කරන්න ඕනේ. එතකොට රචනයක් කියලා කියන්නේ කිසියම් රටාවකට අනුව යම් කිසි දෙයක් ලියලා ඉදිරිපත් කිරීම. අපි කිසියම් පිළිවෙලකට අනුව තමයි මේ වාක්‍ය රචනයක් ගොඩ නගන්න ඕනේ. හරිද? ලියාගත්ත දෙක